මවුන්ට් ෆූජි කියන්නේ අපි කවදා හරි යන්න ආසාවෙන්ම හිටපු තැන. අද දවසේ අපි මවුන්ට් ෆූජි වල ෆේමස් සීනික් විව් පොයින්ට්ස් ගොඩකට යනවා. ඒ තැන් ගැන විස්තර වීඩියෝ එකේ ඉස්සරහට තියෙනවා. ටෝකියෝ ඉඳන් මුලින්ම ගියේ චුරේටෝ පගෝඩා එකට. ඊළඟ තැන තමයි ෆුජිනොමියා වල තියෙන හොන්චෝ ස්ට්‍රීට් එක. හොන්චෝ ස්ට්‍රීට් එකට පස්සේ අපි ෆේමස් ලෝසන් ෆූජි වීව් එක බලන්න ගියා. ඊට පස්සේ අපි ලේක් කවගුචිකෝ සහ ලේක් තනිකු වලට ගියා. අන්තිමටම ගියේ හකොනේ වලට. අපි මවුන්ට් ෆූජි බලන්න ගියේ ඩ්‍රයිව් කරලා. ඔයාලට කැමති නම් ට්‍රේන් එකේ යන්නත් පුළුවන්. අපි ඩ්‍රයිව් එක පටන් ගත්තේ ටෝකියෝ වලින් උදේ 6ට විතර. පළවෙනි view point එකට යන්න පැය 2ක් විතර ගියා. එදා හරිම ක්ලියර් දවසක්. විසිබිලිටි එක ගොඩක් හොඳයි. ඩ්‍රයිව් කරගෙන වැඩි දුරක් යන්න කලින්ම අපිට ඈතින් පෝස්ට් කාඩ් එකක තියෙන පින්තූරයක් වගේ ලස්සන ලානිල් පාට අහසේ බෑක්ඩ්‍රොප් එකත් එක්ක සුදු පාට හිම වලින් වැහුණු මවුන්ට් ෆූජි කඳු මුදුන දැක්කන්න ලැබුණා. මේ ලස්සන view එකත් බලාගෙන පැය 2ක විතර ඩ්‍රයිව් එකකට පස්සේ අපි චොරේටෝ පගෝඩා එක තියෙන තැනට ආවා. ඔයාලා මෙතනට එන්නේ ට්‍රේන් එකේ නම් ටෝකියෝ ඉඳලා ඔයාලා ඇවිල්ලා බහින්නේ මේ චොරේටෝ පගෝඩා එක ළඟ තියෙන කවගුචිකෝ ස්ටේෂන් එකේ. චුරේටෝ පගෝඩා එක තියෙන්නේ අරකුරයමා සෙන්ගෙන් පාක් එකේ. උදෙන්ම ආපු නිසා මෙතන සෙනග ගොඩක් හිටියේ නැහැ. පාක් එක හරිම පීස්ෆුල්. පගෝඩා එක තියෙන තැනට යන්න පඩි 400ක් විතර නගින්න ඕනේ. පඩි නගින්න අකමැති නම් වෙනම පාරකුත් තියෙනවා. අපි හිතුවා පාරෙන් යන්න කියලා. කොහොම වුණත් අපේ පළවෙනි ලොකේෂන් එක මේ පගෝඩා එක නිසා එච්චර මහන්සියක් නම් තිබුණේ නැහැ. ට්‍රේල් එක ඉවර වෙනකොටම පගෝඩා එක තියෙන තැනට එනවා. ඒත් view point එකට තව ටිකක් දුර යන්න ඕනේ. දැන් අපි ඉන්නේ චොරේටෝ පගෝඩා වල මවුන්ට් ෆූජි view point එකේ. අපි ආපු ගමන් සෙනග වැඩි වෙන්න කලින් ඇති වෙනකම් ෆොටෝස් ගත්තා. මෙතන හොඳම view එක බලන්න නම් ඔබ්සර්වේෂන් ඩෙක් එකට නගින්න ඕනේ. ඔබ්සර්වේෂන් ඩෙක් එකේ එක්කෙනෙකුට ඉන්න දෙන්නේ විනාඩි 5ක් විතර. ඒ ඔක්කොම ඉවර වෙලා අපි ආයෙමත් පාර දිගේ පහළට ආවා. මේ පාර දෙපැත්තේ තියෙන කැලයත් හරිම ලස්සනයි. සහ හරිම නිදහස්. පාර ඉවර වෙද්දී පහළට යන්න පඩි තියෙන හරිය පටන් ගන්නවා. ඒ පඩි පටන් ගන්න තැනම තියෙන ටෝරි ගේට් එක අතරිනුත් මවුන්ට් ෆූජි වල ලස්සන view එකක් පේනවා. මේකත් ගොඩක් ෆේමස් ෆොටෝ ස්පොට් එකක්. අපි ෆූජි කන්දේ view එකකුත් බලාගෙන හිමින් පඩි පෙළ පහළට බැස්සා. ඊළඟට ගියේ ෆුජිනොමියා වල තියෙන හොන්චෝ ස්ට්‍රීට් එකට. හොන්චෝ ස්ට්‍රීට් එකේ පරණ බිල්ඩින්ග්ස් සහ ලස්සන ස්ට්‍රීට් ලෑම්ප්ස් පාර දෙපැත්තෙම තියෙනවා. මේවා අතරින් මවුන්ට් ෆූජි වල view එක ලස්සනට ෆ්‍රේම් වෙලා පේනවා. අනිත් විශේෂම දේ තමයි මවුන්ට් ෆූජි වල සෙන්ටර් එක හොන්චෝ ස්ට්‍රීට් එකත් එක්ක හරියටම අලයින් වෙනවා. මේක ටිකක් බිසි ස්ට්‍රීට් එකක් නිසා ෆොටෝස් වීඩියෝස් ගන්න එක නම් එච්චර ලේසි වුණේ නැහැ. ඒ වුණත් අපි උත්සාහය අතාරින්නේ නැතුව ලස්සන ෆොටෝස් ටිකක් ගත්තා. මේ ස්ට්‍රීට් එක දිගේ වාහනේ යන ගමන් මවුන්ට් ෆූජි වල view එක S2 නැති වෙනකම් බලාගත්තා. පාර දෙපැත්තේ ඉඳන් බලනවට වඩා වාහනේ ඉඳන් පේන view එක ගොඩක් ලස්සනයි. දැන් අපි මේ ඉන්නේ ෆුජි කවගුචිකෝ වල තියෙන ෆේමස් ලෝසන් එක ළඟ. මේ ලෝසන් එක පිටිපස්සෙන් පේන මවුන්ට් ෆූජි වල view එකත් ගොඩක් ප්‍රසිද්ධ අයිකොනික් ෆොටෝ එකක්. මෙතන ගොඩක් ෆේමස් නිසා ටිකක් සෙනග නම් වැඩියෙන් හිටියා. අපි ඊළඟට ගියේ ලේක් කවගුචිකෝ වලට. ඒක ෆූජි ලේක්ස් පහෙන් දෙවනියට විශාලම ලේක් එක. මේ ලේක් එක අයිනටම වාහනෙන් යන්න පුළුවන්.
අපි මෙතනට ගිය දවසේ ලේක් එක වටේ තියෙන සකුරා ගස්වල මල් පිපෙන්නත් පටන් අරන් තිබුණා. ඒ සකුරා මල් අතරින් පෙනිච්ච මවුන්ට් ෆූජි වල view එක හරිම ලස්සනයි. ලේක් කවගුචිකෝ වලට මවුන්ට් ෆූජි වල රිෆ්ලෙක්ෂන් එක වැටුනමත් වෙනස්ම ලස්සනක් තියනවලු. අපි ගියපු වෙලාවේ නම් උලංගත් එක්ක හොඳ රිෆ්ලෙක්ෂන් එකක් නම් දකින්න තිබුණේ නැහැ. ඊළඟට අපි ගියේ ලේක් තණුකු වලට. මේ ලේක් එකට යන පාරත් හරිම සීනික්. අපි යන ගමන් ලස්සන view points කීපයකම නවත්තලා ලස්සන බැලුවා. දැන් අපි ඉන්නේ ලේක් තණුකු වල. මේක ලේක් කවගුචිකෝ වලට වඩා පොඩි. ලේක් තණුකු වල පොඩි ෆිෂින් පියර්ස් කීපයක්ම තියෙනවා. දවල් කාලේ ෆිෂින් කරන්න ආපු ජපන් ජාතකයන් ගොඩක් අපිට එතනදී දැක ගන්න ලැබුණා. ගොඩක් වෙලාවට එයාලා මේ අවටම ජීවත් වෙන අය වෙන්න ඇති. ලේක් තණුකු වලදී අපිට ලේක් එකට වැටිච්ච මවුන්ට් ෆූජි වල රිෆ්ලෙක්ෂන් එකක් දැක ගන්න ලැබුණා. ඒක හරිම ලස්සනයි. ඊට පස්සේ අපි ගියේ දවසේ අන්තිම ඩෙස්ටිනේෂන් එක වෙන හකොනේ වලට. ටෝකියෝ ඉඳලා හකොනේ වලට මුළු දුර කිලෝමීටර් 80ක් විතර තියෙනවා. ගෙලින්ම එනවා නම් පැය 2ක් විතර යන ගමන. හකොනේ ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ හොට් ස්ප්‍රින්ග්ස් එහෙම නැත්නම් ඔන්සෙන් සහ සීනික් බියුටි එක නිසා. හකොනේ කියන්නේ ජියෝතර්මල් ඇක්ටිවිටි තියෙන ඒරියා එකක්. හකොනේ වල තියෙන ඔවකුදානි වැලි එක හොට් ස්ප්‍රින්ග්ස් වලට අමතරව එතන පොළවෙන් එන සල්ෆර් ගඳ තියෙන ෆියුම්ස් සහ ස්ටීම් වෙන්ට්ස් වලට ප්‍රසිද්ධයි. වැලි එකේ හැම තැනම ෆියුමරෝල්ස් කියන ස්ටීම් වෙන්ට්ස් දැක ගන්න පුළුවන්. හරියට ගිනි කන්දකට ගියා වගේ ෆීලිං එකක් තමයි එන්නේ. අපි හකොනේ වල රෝප් වේ එකෙත් ගියා. ඒ රෝප් වේ එකේ කේබල් කාස් වල යද්දී මේ ඔවකුදානි වැලි එකේ බර්ඩ්ස් අයි view එකක් බලා ගන්න පුළුවන්. අපිට මවුන්ට් ෆූජි වල view එකකුත් ඈතින් දැක ගන්න ලැබුණා. රෝප් වේ එකේ ගිහින් ඇවිත් අපි ආයිමත් ටෝකියෝ වලට ආවා. අපේ ජපාන සංචාරයේ අමතක නොවන දවසක් තමයි මවුන්ට් ෆූජි බලන්න ගියපු දවස. ආයිමත් අවස්ථාවක් ලැබුණොත් අපි අනිවාර්යෙන්ම යන තැනක් තමයි මවුන්ට් ෆූජි කියලා කියන්නේ. ඔයාලත් ජපානයේ යන්න කැමති නම් අපේ ජපන් සංචාරයේ අනිත් වීඩියෝස් ටිකත් බලන්න. ඊළඟ සතියේ තව ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු.